කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ කමලා විරානිව එහෙම නැත්නම් අම්බා විරානි තුල්සිව අපිට දැක ගන්න ලැබෙනවා. මීට කලින් මේ ක්ලිප් එකේ ඉදිරියේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් මේ හැමදේම දැනගන්න ඔයාලා කැමති නම් රිවිව් එකක් විදිහට මේ කතාව ඔයාලට එපිසෝඩ් වශයෙන් ගෙන එන්න කැමැත්තක් තියෙනවා නම් අපින් නරඹන්න ඔයගොල්ලෝ කැමැත්තක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් ඉදිරියේදී ඔයාලට ඔයාලගේ කමෙන්ට් එක මත තමයි වීඩියෝස් හදන්නේ. ඔයාලා කැමතිද මහගෙදර සීසන් 2 රිවිව් එකක් විදිහටවත් ඔයාලට බලන්න. තව එක දෙයක්. ඔයාලට රිවිව් විතරක් නෙමෙයි අපේ TikTok channel එකට ගිහිල්ලා බැලුවත් බලන්න පුළුවන්. ARTV සිංහල සබ්ටයිටල් කියලා ඔයාලා සර්ච් කරන්න. එතකොට එනවා අපේ channel එක. ඒකේ මහගෙදර සීසන් 2 එපිසෝඩ් වශයෙන් මේ වෙන පිට අප්ලෝඩ් කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් මේක අපේ Facebook page එක ඔස්සේද නරඹන්න. Facebook page එකේ නමත් ARTV සිංහල සබ්ටයිටල් කියලා මම ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී කොහොමද මේ page දෙකම තියෙන්නේ කියලා දාන්නම්. ඉතින් ඔයාලට කැමැත්තක් තියෙනවා නම් YouTube හරහා මේකේ full review එකක් බලා ගන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඉතින් මේ කතාව පටන් ගන්නෙ ටිකක් අමුතු විදිහට. මේකෙන් අපිට දැක ගන්න හම්බ වෙච්ච චරිත ගොඩාක් අයින් වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට උන් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කොහොම නමුත් වෙනස්ම කතාවක් ඉදිරියට තමයි මෙම කතාව පටන් ගන්නෙ. ඉතින් අවසාන වෙච්ච තැනින්ම නෙමෙයි මේ කතාව පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝට මතක ඇති කරන්ගේ අතුරුදහන් වුණ පුතා තමන් හදාගත්තා කියලා කහනි ගර්ගර් කියන්නේ පාර්වතී අග්‍රවාල් ශ්‍රී ලංකාව තුල විකාශය වුණා ශාන්ති කියලා මං හිතන්නේ. එතකොට එම කතාවේ ඉන්න ප්‍රධාන චරිතේ පාර්වතී අග්‍රවාල් කියනවා තුල්සිව හම් වෙලා මම තමයි කරන්ගේ අතුරුදහන් වෙච්ච පුතා පාර්ත්ව හදා වඩා ගන්නේ. පාර්ත් මන් ළඟ තමයි ඉන්නේ කියලා කියනවා. සහ කමලා විරානි එහෙම නැත්නම් අම්බා විරානිගේ අවසාන කැමැති පත්‍රය Tamanට ඕන ආකාරයෙන් සකසාගත්තේ Taman බව තමයි කියන්නේ. ඉතින් මෙන්න මෙතනින් තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ එන්ඩ් එකත් එක්ක අලුත් කතාව කොහොමද කියලා දැනගන්න මේක බලන්නම වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ TikTok channel එක. මේකට ගිහිල්ලත් ඔයාලට කතා බලන්න පුළුවන්. මේකේ තව ඔයගලන්ට කතාවක් දාලා තිනවා. හැබැයි සාමාන්‍ය පොඩි කොටස් ප්‍රමාණයක් විතරයි. කියන්නේ සාමාන්‍ය පොඩි එපිසෝඩ් ප්‍රමාණයක් විතරයි අපිට දාන්න පුළුවන් උනේ සප්නා 2. ඉතින් මේකේ ඔයගලන්ට එපිසෝඩ් දෙකක් වගේ තමයි දාලා තියෙන්නේ පාර්ට් වශයෙන්. සිංහල උපසිරස සහිතව විතරයි මේක බලන්න පුළුවන්. මේක අපි කිසිම ආකාරයක හඬකෑම් කටයුත්තක් කරන්නේ නැති බව කරුණාවෙන් අපි කියනවා. මොකද මෙය පළමු විකාශනය කරේ සිරස මාධ්‍ය ජාලයෙන් නිසා සිරස මාධ්‍ය ජාලයෙන් මේ විකාශය කිරීමට නියමිත බවත් මේ වෙන විට ආරංචි මාර්ග බොහොමයක් ලැබිලා තියෙනවා. ඒ සත්‍යද නැත්තද කියන්න මම දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට සිහින ආදරේ නවත්තුපු තැන ඉඳන් රිවිව් එකක් අවශ්‍ය නම් සහ ඒකේ උපසිරස සහිතව නැරඹීමට කැමැත්තක් තිබෙනවා නම් කෙසේ නමුත් මම දැන් දාන්නම් Facebook page එකේ නම. මුලින්ම කිව්වා වගේ මේ තියෙන අපේ Facebook page එක. ඉතින් මේකිනුත් ඔයාලට කතාව බලන්න පුළුවන්. කතාව දෙකම දානවා. නමුත් අපිට මේ වෙන විට සප්නා season 2 ඒ කියන්නේ दियार बाती हम सीजन 2 तू सूरज මේ සංජි පියාජි කියන කතාව නම් අපිට මේ වෙන විට එපිසෝඩ් හොයාගන්න බැරි වෙලා තිනවා. නමුත් ඔයාලා කැමැත්තක් තියෙනවා නම් සිහින ආදරේ නැවත වතාවක් අපිට පුළුවන් සිංහල උපසිරස සහිතව ලබා දෙන්න. හැබැයි ඒකට වගේ කමෙන්ට් එක අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට ඔයාලා ඔඩියෝ ඩ්‍රාමා වලට කැමති කෙනෙක් නම් කැමති නම් AR Audio Book ශ්‍රී ලංකා කියන channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතා අහන්න පුළුවන්. ඉතින් අමුතුම විදිහේ ඔඩියෝ කතා තමයි තියෙන්නේ. ඔයාලත් කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ අදහස කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.